නම බුද්දය ඔන්න අද අපි යන්න හිතාගෙන ඉන්නේ වලපනේ රාගල හරස් බැද්ද තෙරි පැහැ ඔන්න ඔය කියන ප්‍රදේශ ටිකට යන්න තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි දැන් මේ වෙලාවේ මෙන්න මේ වාහන ඔක්කොම යන්න තමයි සූදානම්. මේ හැම එකම බඩුත් තියෙනවා. ඒ වගේම මේ පාරවල් වල යන්න පුළුවන් මේ වගේ වාහන වලට විතරලු. ඉතින් මං හිතන්නේ ගොඩාක්ම අසරණතාවයට පත්වෙච්ච මිනිස්සු තමයි මේ පැත්තේ ඉන්නේ. ඉතින් ඒ හරියට ගිහිල්ලා බලමු ඇත්තටම මේ මොන වගේ තත්ත්වයක්ද මේ පැත්තේ තියෙන්නේ කියලා. ඇත්තටම අපි එන අතරතුරත් ගොඩාක්ම පාර අබලන්. ඒ කියන්නේ හැමතැනින්ම නාය ගිහිල්ලා ඒ වගේම ගිලා බැහැලා පාරට ගස් කඩන් වැටිලා. ඉතින් ගොඩාක් අවුල්. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් අපි මේ ඉන්නේ හයි ෆොරස්ට් එකට හැරෙන තැන. එතනත් ගොඩාක් අවතැන් වෙච්ච අය ඉන්නවා. ඒ වගේම මේ තියෙන නීල් හින්දන්ඩාව මම හිතන්නේ එහෙම නමක් තියෙන ගමක තමයි අපි දැන් ඉන්නේ. ඒකත් වලපනේ. මේ අය කියන්නේ ඕන්න නා එනවා දැක දැක කොහොම හරි තමන්ගේ ජීවිතේ බේරගන්න දිව්ව කියලා. ඉතින් ඒ අතර නම් සමහර එක්කෙනෙක් විතර දකිද්දිම ඒවට යට වුණා කියලාත් කිව්වා. මේ අයගේ නම් ඒවල් එහෙම් පිටින්ම නැති වෙච්ච අය. ඉතින් ඒ අයගේ ඉතින් ගැන කියද්දිත් ඉතින් අපිට දුක හිතෙනවා. අපි තව ඉස්සරහට ගිහින් බලමු ඒ පැත්ත කොහොමද කියලා. නමුත් ඔන්න අද අපි ආවේ තෙරිපැහැ කියන පන්සලට. මේ තෙරිපැහැ පන්සල තියෙන්නේ වලපනේ ප්‍රදේශයේ. ඒ කියන්නේ මේ පැත්තට ගොඩාක්ම එන්න දුෂ්කර වෙන්නේ මේ මාර්ග නාය ගිහිල්ලා තියෙන නිසා සහ ගිලා බහැලා තියෙන නිසා සමහර තැන් කැඩිලා. ඉතින් අපිට කොහොම හරි පුළුවන්කම ලැබුණා ඒ අවස්ථාවන් වලට මුහුණ දීලා මේ පන්සලට එන්න. ඉතින් ඇත්තටම ආවම තේරෙනවා ඇත්තටම අපි ආපු ගමන ඇත්තටම සාර්ථක ගමනක් කියලා. මොකද මේ මිනිස්සුන්ගේ අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ නායම් ගිලා බැහින් නිසා. ඇත්තටම මිනිස්සු කියන දේවල් හැමෝම ඇත්තටම හරිම දුක හිතෙනවා. ඇත්තටම මේ ලංකාවේ කොටසක්ද කියලාත් හිතෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් දෙනා අවතැන් වෙලා තියෙන ඉරිතලා යෑම් නායෑම් හින්දා තමයි වැඩිපුර මේ ප්‍රදේශය. මේ පැත්තට ටිකක් සහන සේවාව සපයන අඩුයි. මොකද මේ මාර්ග අවහිරතා නිසා. ඉතින් ඒත් අපිට කොහොම හරි පුළුවන්කම ලැබුණා. අපි උදෑසන කාලේ ඉඳන්ම මේ ස්ථානයේ ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තවත් ස්ථානවලට මේ ස්ථානයට අපි දැන් ආවේ. ඉතින් කොහොම හරි අපිට මේ ස්ථානයට ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම උපකරණ කියන්නේ ඔවුන්ට වියලි ආහාර වගේම නොයෙකුත් බෙඩ් ෂීට් සීතලට අවශ්‍ය කරන හැම දෙයක්ම ආදී හැම දෙයක්ම ඔවුන්ට පුළුවන් උපරිමයෙන්ම ලබා දෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් මේ සඳහා විශේෂයෙන් මතක් කරන්න ඕනේ සේරුවිල මහානායක ස්වාමීන් වහන්සේ වන අපේ පින්වත් සුබෝධි ස්වාමීන් වහන්සේත් ඒ වගේම අපේ පින්වත් නුවරඑළියේ ආනන්ද රේවසානන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම විශේෂයෙන් බලංගොඩ මහමෙවුනා භාවනාසභේ සංඝපස්ථායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාත් ගිහි පිරිසත් ඇත්තටම මේකට විශාල දායකත්වයක් කැපවීමක් කරා. ඒ බලංගොඩ ඉඳන් ඇවිල්ලා ඇත්තටම වාහන මම හිතන්නේ 10කට අධික ප්‍රමාණයකින් ඇවිල්ලා මේ හැම දිනාටම උදව් කරන චේතනාවෙන් ඇත්තටම ලොකු අභියෝගයකට මේ පාරවල් මුහුණ දෙමින් අපිට පැය 3-4ක ගමනකින් මෙන්න මේ ස්ථානෙට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් දැන් ටිකක් කලවර වීගෙන යනවා. ඒ හින්දා අපි ටිකක් ඉක්මනට යන්න ඕනේ. මොකද පාර ගැන අපිට ලොකු අවධානමක් තියෙන හින්දා. ඉතින් ඇත්තටම මේ පන්සල කියන කිව්වත් පන්සලේ ස්වාමීන් වහන්සේලා සියලුම දෙනා ඇත්තටම මේ ජනතාව වෙනුවෙන් මහත් වූ කැපකිරීම කරන්නේ. මොකද ඕන් වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කැපකිරීම කරමින් ඕන් ආරක්ෂා කරගන්නවා. ඉතින්
මේ පන්සල ඇත්තටම හරි සුන්දර මේ පන්සලක් පරිසරයක පිහිටි. ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් අපි උදව් කරන්න ආවා. ඉතින් අපිට හරි සතුටුයි මේ අවස්ථාව. ඇත්තටම බොහොම වටිනා අවස්ථාවක් වුණා. මොකද ලංකාවේ අපි හිතන්නේවත් නැති පැත්තකට අපිට එන්න ලැබුණා. ඉතින් හැම දිනාටම මේ වීඩියෝ එක බලනවාලා හැම දිනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ස්වාමීන් වහන්සේලාටත් ගොඩාක් පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ බලන ඔයාලටත් ඇත්තටම සතුටු හිතෙන ඇති මේ වීඩියෝ එක දකිනකොට. මොකද මං හිතන්නේ මේක බලන ගොඩාක් අයට මේ පැත්තකට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද මේ ඔයාලට මේ දැන් තෙරිපෑන් මන්සලේ පින්නත් ස්වාමීන් වහන්සේ මතක් කරපු නිසා තමයි අපි මේ බියලිසලාකට හිපුයි ඊළඟට අර සේරුවල නායක ස්වාමීන් වහන්සේ අපිට මේ බ්ලැන්කට් එහෙම ආදී මේ පොරව ගන්න දේවල් දුන්නා. ඊළඟට අර උණු වතුර උණු කරගන්න හීටර්ස් මේ ෆ්ලාස්ක් වගේක් එහෙම ඔයාලට දෙනවා. හැබැයි මේ වාර මේ ඔයාලා මේ ගොඩාක් මේ අර පොදු පරිහරණයට ගන්නවා නම් හොඳයි. ඒ කියන්නේ මේ ඉතින් ඔන්නම තමයි අපි තෙරපහ පන්සලත් ඉස්කෝලේටත් මේ ඕන්ට අවශ්‍ය කරන දේවල් දුන්නේ. ඉතින් ඇත්තට මේකේ වීඩියෝ ගොඩක් ගන්න බැරි වුණා. හොඳට මේ වෙලාවේ වහින්න ගත්තා. ඉතින් ඔන්නම තමයි අද දවසේ ඉවරුනේ. දැන් නම් වෙලාව 10 විතර වෙනවා. දැන් තමයි ඔන්න අපි මේ අර අතුරු පාරවල් වලින් ඇවිල්ලා ප්‍රධාන පාරට ආවේ. දැන් අපි හරස් බැද්ද පැත්තට කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ගොඩාක් අසීරු ගමනක් තමයි අපි ගිහින් ආවේ. සමහර වාහනවල කාර්මික දෝෂ, ලයිට් නැති වෙලා, ඉතින් ඒ වගේ දේවලුත් එලා කොහොම හරි අපි ඔක්කොම ආවා. තා වාහන කීපයක් වෙන පැත්තට ගියා කිව්වා. මොකද තවත් රැ වෙන හින්දා. ඉතින් මේ වෙලාවේ වැසි වර්ෂා මැද්දේ කොහොම හරි අසීරු ගමනක් ගිහිල්ලා ඔන්න අපි දැන් ඉන්නේ හරස් පැද්දේ. මං හිතන්නේ අද දවසෙත් අපි ස්ථාන 5-6කට ආසන්නයටත් වැඩිය ස්ථාන වලට අපි යන්න පුළුවන් වුණා. ඉතින් ඔන්නම තමයි අද දවස ඉවර වෙන්නේ. මම හිතන්නේ තා ඉස්සරහ තා කීප දෙනෙක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒත් ඔන්න මේ වෙද්දී ඔන්න අද දවසේ වැඩ ටික ඔන්න අපි ඉවර කරනවා. ඉතින් ඇත්තම ගොඩක් සතුටුයි මෙහෙම මේ දුෂ්කර ගමනකින් හරි අපේ මිනිස්සුන්ට අපිට උදව් කරන්න ලැබුණ එක ගැන. මේ වගේ වෙලාවක තමයි අපි අන් අය ගැන හිතන්න ඕනේ. ඉතින් බොහෝ දුෂ්කරතා මැද්දේ කොහොම හරි ඔක්කොම එකමුතුමින් සහයෝගයෙන් මේ ගමන ගිහිල්ලා ඔන්න අපි දැන් යන්න තමයි හදන්නේ අපේ නුවරඑළියට.